අපි නඩත්තු කරන්නේ පෝෂණය කරන්නේ අපි කරගත්ත පින් ටික පව් ටික කුසල් ටික අකුසල් ටික. කොහොමද දැන් මේ වචනකින්වත් අකුසලයක් සිද්ධ කරගන්න නැතුව අදුම තරමේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල හිතන්න පුරුදු වෙන්න. මොකක් හරි සිතුවිල්ලක් අපේ හදවතට ආවහම දැනුණහම මහ ලොකු දෙයක් ඕනේ මේක මට අදාළද නැද්ද කියලාවත්. මොකක් හරි සිතුවිල්ලක් අපිට ඇති වුණහම ඔයත්තන්ට පුළුවන් වෙන්න ඕන හිතන්න මේක මට අදාළද නැද්ද. හේතුව තමයි පින්නතුනි මේ ආත්ම භාවයේ තුල අපි අනුන්ගේ දේවල් සියල්ල පරිමහලා අපි අනුන් විවේචනය කරලා අපි අනුන්ට දොස් පරොස් කියලා අපි අනුන්ට බැනලා අපි අනුන් නිසා වෛරක්කාරයෝ වෙලා අපි අනුන් නිසා තරහකාරයෝ බවට පත් වෙලා අපි අනුන් නිසා ඊර්ෂ්‍යාකාරයෝ බවට පත් වෙලා මැරිලා යනවා. විඳවන්න ඕන කවුද? ඒ අකුසල් භාර ගන්න ඕන කවුද? අපි. ඒ නිසා කවුරුවත් නැහැනේ පින්නතුනි. මම බොහෝ තැන්වල දැකලා තියෙනවා ඔය මිනිස්සු හරියට දෙස් දෙවල් තියෙනවා. ඕන මිනිස්සෙක්ගෙන් අහලා බලන්න කාටද දෙස් දෙවල් තියන්නේ කියලා. මේ කාට හරි තමයි දෙස් දෙවල් තියන්නේ. හැබැයි දන්නේ නැහැ තමන්ගේ හිතේ ඇතිවෙච්ච දේශය, තමන්ගේ හදවතේ ඇතිවෙච්ච වෛරය අනේකව පෙළලා, අනේක අවතක්සේරු කරලා, අනේකට දොස් පරොස් කියපුවාම අකුසල් සිද්ධ වෙන්නේ කාටද? තමන්. ඒ වචනයෙන් වෙච්ච අකුසලයේ ගෙවන්න ඕන කවුද? තමන්. ඒ නිසා මම ඔය ඇයිලා දෙනවා සමහරු කියනවා නේද පින්නතුනේ තොපි අපේ ඇස් පණ අපිට විඳවන්න ඕන කියලා. අඩුම අනුන්ට දෙස් දෙවල් තියන එකවත් නවත්තන්න. අනුන් හෙලා දකින්න එකවත් නවත්තන්න. අනුන් පීඩාවට පත් කරන එකවත් නවත්තන්න. වචනේ වැඩිමහල් හෝ වේවා, Tamanට වඩා බාල හෝ වේවා, පින්නතුනි මේ පුරුදු වෙන්න ඕන ගාර වෝච නිවාතෝච. අනේකට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න. හොඳ නිහතමානී මිනිස්සෙක් වෙන්න. මේ රැකගන්න පුළුවන්, සකස් කරගන්න පුළුවන් මේ ගුණධර්ම, මේවා හිත කරන්න පුළුවන් එකම ආත්මය තමයි මනුෂ්‍ය ආත්ම භාවය. පින්වත්නි, එක තප්පරයකින්වත් මේ අවස්ථාව මගහැර ගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව අනේ පති රූප දේශ වාසෝච හොඳට තියෙනෝනේ පුබ්බේච කත පුඤ්ඤතා හොඳට තියෙනවා. ඒ කියන්නේ පින්නතුනි බුද්ධ කියන වචනය දුර්ලභයි, නමුත් අපිට සුලභ වෙලා තියෙනවා. ධම්ම කියන වචනය දුර්ලභයි, නමුත් අපිට සුලභ වෙලා තියෙනවා. හොඳට බණ ටික අහන්න පුළුවන්, හොඳට බුදුන් වඳින්න පුළුවන්, පන්සලට යනකොටම අඩිය තියෙනකොටම මතක් කරගන්න පුළුවන් නේ මම මේ ඇතුල් වෙන්නේ බුද්ධ රත්නයේ වැඩ ඉන්න භූමියට, මම මේ ඇතුල් වෙන්නේ ධර්ම රත්නයේ වැඩ ඉන්න භූමියට, මම මේ ඇතුල් වෙන්නේ සංඝ රත්නයේ වැඩ ඉන්න භූමියට. මෙහෙම හිතන වාරයක් පාසා සාදුකාර දීලා පින් සිද්ධ කරගන්න පුළුවන්. දරුවන් කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. අර කොසල් රජුරුවන්ගේ පින්නතුනේ අන්තපුර බිසවක් ඉන්නවා. මේ බිසවගේ ස්වාමියා පැවිදි වුණා. දවසක් කොසල් රජුරුව අන්තපුර බිසවරුන්ට අර නිල්මාණය නේ මල් පොකුර දීගෙන යනවා. ඒ දුන්නට පස්සේ කාර පැවිදි වෙච්ච ස්වාමියාගේ බිසව නිල්මහනෙල් මල් මිට අරගෙන ඒකේ සුවඳ බල අඬනවා. අහනවා රජුරුව ඇයි අඬන්නේ? අර බිරිඳ කියනවා නිල්මානෙල් මල් සුවඳ සමානයි මගේ ස්වාමියාට. මගේ ස්වාමියාගේ සුවඳ එනවා. රජුරුවන්ට මේක හරි ප්‍රහෙලිකාවක්. බැරිම තැන රජුරුව ගිහිල්ලා බුදුහාමුදුරු හම්බෙලා ආරාධනා කරනවා බුදුහාමුදුරනේ මාලිගාවේ දානෙට වඩින්න. එතකොට පින්නතුනේ අර බිසවගේ නේ අර ස්වාමියාත් වෙනවා පැවිදි වෙලා ඉන්න හාමුදුරුවෝ. රජුරුවන්ට බලා ගන්න එපා මේ. ආවට පස්සේ රජුරුව බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා දානේ වළඳලා අසවල් හාමුදුරුවන්ට භුක්තානුමෝදනාව කරන්න ඉඩ තියලා බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා ඉල්ලීමක් කරනවා.
දැන් අර බිරිඳගේ ගිහි කල ස්වාමියා විතරයි හාමුදුරුවෝ විතරයි මහා සංඝරත්නය ආපහු විහාරයට වැඩියා. පින්වත්නි පළවෙනි බණ පදේ කියන්න කට මුඛේ විවෘත කරනවත් එක්කම මුළු මාලිගාවම නිල් මහ නිල් මල් සුවඳ හැමුවා. රජුරහණ ඇයි බුදුහාමුදුරුවනේ මෙහෙම වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි සංසාරේ පුරාවට තෙරුවන් කෙරෙහි අප්‍රමාණ පැහැදීමෙන් යුක්තව සාදුකාර දීලා තෙරුවන් කෙරෙහි පුදුම විදිහේ පැහැදීමකින් කටයුතු කරලා තෙරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් කටයුතු කරලා මේ සංසාරය තුල නිරෝගී සම්පatti ලැබෙන්න පින්කම් කරන්න පුළුවන් මේ ආත්ම පිළිතුරු පැවිදි වෙන්න සීල සම්පන්න වෙන්න සිල් රකින්න පින්කම් කරන්න පුළුවන් මේ ආත්ම දැන් මේ පින්නතුන්ට පුළුවන් ද පන්සිල් ගත්තා රකින්න ඒ වාරි අපහසුයි ගියන් හැටියට නමුත් පින්නතුනි මේවා පුරුදු වුණාම සංසාරේ කවදා හරි අපිට සිල් රකින්න පුළුවන් ඒවා පුරුදු වෙන්න ඒවා ප්‍රගුණ කරන්න තමයි මේ ආත්ම භාවයේ තියෙන අපේ තරුණ දරුවෝ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන මේ තරුණ කාලයේ තරුණ ජීවිතය කියලා කියන්නේ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කර ගන්න පුළුවන් මහා විශිෂ්ට අවධියක් ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කර ගන්න පුළුවන් මහා විශිෂ්ට කාලයක් සමහර විට අපි ගෙවල් දොරවල් වල ඉන්නකොට නොදැනුවත්වම සසර ගමන අඳුරු වෙන අකුසල් සිද්ධ වෙන්නේ දෙමව්පියෝ එක කටයුතු කරනකොට දෙමව්පියෝන්ගේ හිත රිදෙන්න පුළුවන් දෙමව්පියොන්ට බොරුවක් පංචාවක් වෙන්න පුළුවන් නමුත් මේ අද ඉඳන් කල්පනා කරන් අතීතේව ඕන එකක් නේ අතීතං නානු සෝචන්ති නබ්බජප්පන්ති නාගතම් පච්චුප්පන්නේන යාපෙන්ති වෙනදුනේ අතීතය ගැන ශෝක කරන්නත් එපා වර්තමානයේ තුල අපි හැමදාම කරන්නේ මම දන්නවා මෙතන ඉන්න 50%කටත් වැඩි මොකක් හරි දුක හිතෙන එකක් කල්පනා වුණොත් අතීතේ මොකක් හරි කනගාටු වෙන දෙයක් කල්පනා වුණොත් අතීතේ පින්නතනේ ඕක කවදාවත් හිතලා ඉවර වෙන එකක් අතීතය ගැන හිතන්න කම්පා වෙනවා මම මේ දේශනා කරන්නේ මොකක් හරි වැරද්දක් අතීතේ වෙලා තියෙනවා නම් ඒක හැම තිබ්බාවේ වර්තමානයේ යහපත් පුද්ගලයෙක් වෙන්න අපේ දූදරු අම්මලා තාත්තලා කල්පනා කරන්න මම මේක දැන් දේශනා කරනකොට ඔය ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ එක ගමනක්වත් Tamanගේ ජීවිතේ මම්මගේ අම්මටනේ තෝ කියලා කතා කරලා නැහැ මම්මගේ තාත්තට තෝ කියලා කතා කරලා නැහැ මම්මගේ අම්මට කුණුහරුපෙන් බැලලා නැහැ මම්මගේ තාත්තට කුණුහරුපෙන් බැලලා නැහැ ඒ කට්ටියගේ හිත රිද්දලා නැහැ ඒ කට්ටියගේ දේවල් කඩා වඩාගෙන නැහැ මෙහෙම කියනකොට නේ මෙතන ඉන්න කාට හරි හිතන්න පුළුවන් නම් නෑ හාමුදුරුවනේ මං එහෙම කරලා නෑ එහෙම නෑ කියලා හිතනකොට මතක් වෙනකොට පුදුම විදිහේ සතුටක් ඇති වෙනවා පුදුම විදිහේ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා තමන්ගේ ගැන කුසල සිත් පහළ වෙනවා අන්න දැන් ඔය ඇති වෙච්ච සිතුවිල්ල තමයි අර මරණ මංචකේ එහා පැත්ත මෙහා පැත්ත බේනකොට එළව මෙලව දෝලණය වෙනකොට පින්නතුනේ ඇති වෙන්න ඕනේ අවසාන මොහොතේ ඇති වෙන්න ඕනේ වගේ පින්සාර පින්වන්ත සිතුවිලි සමහර විට හතරහන්දි බලංගු තියෙන කාලේ හොඳට යන්න එන්න කණ්ඩ කතා බහ කරන්න පුළුවන් කාලේ බලය තියෙනකොට තමන්ගේ රස්සාව තියෙනකොට තමන්ගේ පවුල් පසුබිම හොඳ වෙලා තියෙනකොට තමන්ගේ විශ්‍රාමයේ තියෙනකොට තමන් හිටපු කරපු රස්සාවේ වරප්‍රසාද තියෙනකොට මිනිස්සු හරි උද්දච්චයි මිනිස්සු හරි මාන්නක්කාරයි දන්නේ නැතුව නොදැනුවත් අකුසල් සිද්ධ වෙන්න පුළුවන් අර සමහර මිනිස්සුත් ඉන්නවනේ පින්නතු ඇතුළේ හිස් වුණාට බෙර සද්දයිනෝ සමහර සද්දෙට තියෙනවා හරි හිස් ඒ නිසා හැම වෙන්න එපා හරි ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙක් වෙන්න මේ හොඳ සීල සම්පන්න භාවයේ මම යෝජනා කරනවා සියලු දෙනාටම අද ඉඳන් පන්සිල් රකින්න පුරුදු වෙන්න අද ඉඳන් පුරුදු වෙන්න කාගේවත් දේවල් වලට කුලප්පු වෙන්න නැතුව ඉන්න අද ඉඳන් පුරුදු වෙන්න කාගේවත් දේවල් අනවශ්‍ය විදියට සැක කරලා ඔළුවට අරගෙන මේ ඕන තරම් අපේ අම්මලා එනවා හම්බෙනවා කතා බහ කරනකොට නේ කියනවා හාමුදුරනේ දරුවා ගැන සැකයි දරුවා මෙහෙම කරනවද කියන එක සැකයි අපේ දෙමව්පියෝ හොඳට මතක තියාගන්න ඕන අපිට ඕන විදිහටම දරුවෝ හැදියයි අර අපිට හදන්න පුළුවන් සීමාවක් තියෙනවා
අපිට හදන්න පුළුවන් කාලයක් තියෙනවා. අර වෙනසට ගරු කරන්න පුරුදු වෙන්න. වෙනස තේරුම් ගන්න පුරුදු වෙන්න. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවානේ පින්නතුන්. අර සියල්ල අතාරින්න පුරුදු වෙන්න ඕන ගතින් නෙමෙයි මනසින් වෙනස් වෙනවා කියලා දැනගන්න ඕන. අපේ ශරීරය නඩත්තු කරන්න ඕන හැබැයි වෙනස් වෙනවා කියන එක දැනගන්න ඕන. එතකොට උද්ධච්චකම මාන්නක්කාරකම හිටින්නේ නැහැ. සල්ලි තිබ්බට කමක් නැහැ නැති වෙනවා తాවකාලිකයි වෙනස් වෙනවා කියන එක දැනගන්න ඕන. එතකොට අර අහංකාරකම් නම්බුකාරකම් ගණන්කාරකම් හිටින්නේ නැහැ. දරුව තුල ස්වාමියා තුල බිරිඳ තුල ප්‍රතිරූප බලාපොරොත්තු ගොඩනගනකොට දැනගන්න ඕනේ වෙනතර මේ සියල්ල වෙනස් වෙනවා කියන එක. එතකොට දුක නැහැ. අපි හරි තදි අපි හිතාගෙන ඉන්නේ අපිට ඕන විදිහට අපේ දුව හැදෙන්න ඕන. අපි හිතාගෙන ඉන්නේ මට ඕන විදිහට අපේ පුතා හැදෙන්න ඕන. නමුත් බොහෝ දෙනෙක් වෙනතුනේ විදේශගත වෙන්නෙම මේ දරුවන්ට උගන්වන්න කියලා දරුවෝ වෙනුවෙන් කියලා. නමුත් බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි හාමුදුරනේ ජීවිතේ හොඳම කාලේ දරුව වෙනුවෙන් කියලා බය කර අවසානයේ සල්ලිත් නැහැ දරුවොත් නැහැ. අපි අපේ ආධ්‍යාත්මික ශික්ෂණයක් ප්‍රත්‍යා ගන්න ඕනේ. ඒ නිසා පින්නතුනේ මේවා බොහෝ දෙනෙකුට මේවා තේරෙන්නේ නැත්නම් ඔය වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න ඔය කට්ටියට තේරලා තියෙන්නේ නැහැ හොඳට. මේවා ගැන අවබෝධයක් නැත්නම් තමන්ගේ වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්න අහුවොත් එහෙම කිය හැදුවේ අපරාධ කියලා. ඇයි? එච්චරට එහෙම කම්පා වෙන්න නරකයි. කලකිරෙන්න නරකයි. අකම්පිතව ජීවත් වෙන්න. කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔබ සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න බලන්න. නිරන්තරයෙන් සිහිපත් කරන්න ඕනේ මේ ලෝකේ සියල්ල తాවකාලිකයි කියන එක. අර එක තාපසයෙක් හම්බෙන්න යනවා පින්නතුනේ මිනිස්සු පොලිමට. අඬා සමහරු යනවා. අඬා යන මිනිස්සු hina වෙවි එනවා. hina වෙවි යන මිනිස්සු අඬා එනවා. ඒ තාපසයා එකම එක දෙයයි කියන්නේ මොකද්ද කියන්නේ? මේ ලෝකේ සියල්ල తాවකාලිකයි කියන. අඬා යන මිනිස්සුන්ට කියන්නේ తాවකාලිකයි. වෙනදුනේ අපේ අඬන එකක් తాවකාලිකයි. hina වෙන එකක් తాවකාලිකයි. මට කියන්න බලන්න මේ ලෝකේ මොකක්ද తాවකාලික නැත්නම්? මේ ලෝකේ සෑම බැඳීමක්ම සෑම භෞතික සම්පතක් සෑම මිත්‍රත්වයක් අම්මා තාත්තා වෙනස් වෙනවා. දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. ස්වාමියා වෙනස් වෙනවා. යාළුවෝ වෙනස් වෙනවා. එකට හිටපු උදවිය වෙනස් වෙනවා. සිතුම් පැතුම් ආකල්ප හැසිරීම් ඔය සියල්ල වෙනස් වෙනවා. දැන් ඉන්න කෙනා නෙමෙයි ඊළඟ මොහොත තුල ඉන්නේ. දැන් ඉන්න කෙනා නෙමෙයි ඊළඟ මොහොත තුල අපිට කතා කරන්නේ. අනේ වෙනස දැනගන්න පුරුදු වෙන්න. ඒක තමයි හැටි, ඒක තමයි ස්වභාවය, ඒක තමයි මිනිස්සුන්ගේ විදිහ කියලා දැනගෙන කලබල නොවි, කුලප්පු නොවි. මං එහෙම දේශනා කරන්නේ අපිට වෙනස දැනගන්න බැරි වුණා. අපිට වෙනස අවබෝධ කරගන්න බැරි වුණා. අනේකගේ ස්වභාවය දැනගන්න බැරි වුණා. අපිට හරියට කේන්ති යනවා. අපිට වෛර බඳින්න හිතෙනවා. අපිට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. අපිට සැකය ඇති වෙනවා. අපිට අපි තුල උද්ධච්චකමක් ඇති වෙනවා. වෙනත් මේ හැම එකක්ම ඇති වෙන්නේ අනේකගේ වෙනස තේරුම් ගන්න බැරි වුණා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු පින්නතුනි මෙහෙම ප්‍රාර්ථනා කර කර මේ සංසාරේ පුරාවටම අපි ආපු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ සියලු දෙනාටම නිවන් දකින්න අවශ්‍යයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න පුළුවන් පහසුම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය. පිළිදුනි සියලු පව් නොකර ඉන්න පුළුවන් ආත්මය මනුෂ්‍ය ආත්ම භාවය. කුසල් උත්පාදනය කරගන්න පුළුවන් ආත්මය මනුෂ්‍ය ආත්ම භාවය. ඒ නිසා මගේ පළවෙනි යෝජනාව තමයි පින්නතුනේ ආත්මේ නාස්ති කරගන්න එපා. කොහොමද මනුෂ්‍ය ආත්ම භාවය නාස්ති වෙන්නේ?
කොහොමද මනුෂ්‍ය ආත්ම භාවය විනාශ වෙන්නේ? මිනිසත් භවයේ කෙලෙසෙන්ද මේ මනුෂ්‍ය ආත්ම භාවයේ විනාශ වෙන්න පින්නතුනි අපේ රැක ගන්න ඕනේ මේ විනාශය වළක්වා ගන්න රැක ගන්න ඕන දොරටු තුනයි. මනුෂ්‍ය ආත්ම භාවයේ විනාශ වෙන්නේ මේ දොරටු තුනේ අසංවර භාවයේ මත. මොනවාද දොරටු? අපේ හිතයි, අපේ කයයි, අපේ වචනයයි. මේ සියලු දෙනාම දන්නවා දැන් ඉපදිලා ඉන්නේ කියලා. මේ සේරම දන්නවා මැරෙනවා කියලා. උත්පත්තියයි මරණයයි අතර අපේ ජීවිතේ නඩත්තු කරන්නේ අපිව කර තියාගෙන යන ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි පින්නතුනි ජරාවයි ව්‍යාධියයි. හැම වෙලේම කල්පනා කරන්න ඕන එකක් තමයි අපි ජරාවටපත් වෙන මිනිස්සු, අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු. පින්නතුනි මේ ඇට මිදුළු ලේමස් නහර වලින් හැදිච්ච සමන්විත මේ ශරීරය 90ක් රෝග ව්‍යාධීන්ගෙන් ගහන පණුකුල 80කට ගෘහයක් වෙච්ච මේ ශරීරය අස්ථීරතාවයේ ප්‍රමුඛ කරගෙන තමයි නඩත්තු වෙන්නේ. ඒ කියන්නේ පින්නතුනි අර මේ ශරීරයට මොකක් වෙයිද? කවුද දන්නේ? අපිටවත් පාලනය කරගන්න බැරි ශරීරයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මිනිස්සු විවිධ ක්‍රමවලට මැරෙන්න පුළුවන් නේ. ආයුෂ ඉවර වෙලා, කර්මය ඉවර වෙලා විවිධ ක්‍රමවලින් මැරෙන්න පුළුවන්. අපේ ඔළුවේ තියෙන්න ඕන මොකක්? මරණානුස්සතිය නිරන්තරයෙන් වඩන්න ඕන හේතුව තමයි පින්නතුනි මේ ජරාව ව්‍යාධියට පත් වෙන අපි කියන එක සිහිපත් කරපුවාම අපෙන් සිද්ධ වෙන අකුසල් බොහොම අඩුයි. අපේ වචනය සංවර වෙන බුදුරු ගන්නන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ ඉඳන් සංවර වෙන්න ඕනේ. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ පින්නතුන්ට මතකද අර පහුගිය දවස්වල ඉන්දියාවේ අර අලහබාද් ගුවන් තොටුපළේ ඉඳන් ලන්ඩන් වලට ගුවන් යානයක් යන්න ගිහිල්ලා හැප්පිලා පිපිරුවා. මම පින්නතුනි මේ අසුභය අස්ථීරතාවයේ උලුප්පනව නෙමෙයි. මේ මිනිසත් භවයේ තුල තමයි මෙව මේ බල්ලොන්ට කිව්වට තේරෙනවද නෑ? පින්නතුනි මේ භව පින සරුභාවයේ નિසරුභාවයේ කුසලය අකුසලය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල. මේ භව ගමන තුල විතරයි, මේ ආත්මය තුල විතරයි. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ලෝකේ බොහෝ දේවල් දැකලා අර මැරෙන්න කලින් මේ සංසාරේ සිද්ධ කරලා තියෙන අකුසල් මත මොකක් හරි පාප කර්මයකින් ගෙවනවා නම් විඳවනවා නම් මේ දේ කරගන්න නරකයි, මේක මගේ සසර ගමනට බලපානවා කියලා තේරුම් ගන්න. ඒ අලහබාද් ගුවන් තොටුපළෙන් යන්න හිටපු ගුවන් යානේ වෙනදනේ අවුරුදු ගාණක් මාවනල්ල ශිෂ්‍යයෙක් හිටිය මාත් එක්ක ඉගෙන ගන්න. කියනවා හාමුදුරුවනේ දැන් අර නේ උඩ බැජ්වල දරුවෝ අවුට් වෙලා යන්න යනවා. වෙනදනේ කලින් දවසේ රෑ මුළු හොස්ටල් එකටම ගිහිල්ලා මොකද කරුවේ? යාළුවෝ සේරටම කතා කරා. ජීවිතය තුල පුරුදු වෙන්න ප්‍රතිරූප ගොඩනගන්න නිරන්තරයෙන් කඩා වැටෙයි කියලා බලාපොරොත්තු වෙමින්. එතකොට දුක අඩුයි. උත්සාහය අතාරින්න එපා. හැබැයි ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඒ නිසා දැඩිව අධිෂ්ඨානශීලී වෙන්න. අද එයිමරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ? දැන් අර තරුණයන්ට මුළු යාළුවෝම නේවාසිකාගාරේ නේර අවුට් වෙලා යනකොට තෑගි භෝග දෙනවනේ, මේක මං මතක් වෙන්න තියාගන්න විවිධ අය තෑගි භෝග දුන්නා.
මට කියනවා අර මුස්ලිම් දරුවා තරුණයා මගේ මිත්‍රයා අර ගුවන් යානයක පින්නතුනේ අරගෙන යන්න පුළුවන් බර සීමාවක් තියෙනවා. දැන් බර වැඩි. ඒ වුණාට යාළුවෝ දීපු තෑගි දාලා යන්න පුළුවන්. ඒ සමහර වෛද්‍ය උපාධිය සම්පූර්ණ පශ්චාත් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරපු උදවිය කිවලු අර ගෙවල අරගෙන යන්න පුළුවන්. ගෙවල හරි අරගෙන යනවා කියලා පින්නතුනි සේරම ටික අරන් ගියා. ගුවන්තොටුපළට කිට්ටු වෙනකොට එංගලන්තේ ඉන්න අම්මා එක ශිෂ්‍යයෙකුට කෝල්ලයක් අරන් පෙන්නනවලු මෙන්න නංගි දැම්මම ලෑස්ති වෙලා ඉන්න ඔයාව පිළිගන්න. ඒ කියන්නේ පින්නතුනි මෙහෙන් යන අයියාව පිළිගන්න කවුද ලෑස්ති වෙලා ඉන්නේ? පැය ගාණක් යනවා. අරනේ පොඩි නංගි සූදානම් වෙලා අම්මා වීඩියෝ කෝල් එකක් කරන් පෙන්වවලු. කිව්වා හාමුදුරුවනේ අඬලා වැළපිලා අපි බදාගෙන අපි සමුදුන්න අපි ආය හම්බෙන්නේ නැති වෙයි. ගුවන් යානයට ගුවන්තොටුපළට ගියාට පස්සේ ඒ ගුවන් යානය නේ ඉහළට පියාසර කරනකන් ඉඳලා යන්නම් කියලා කට්ටිය එළියේ ඔය තේ බිබී ඉඳලා පිටුදු ගුවන් යානය උඩට නේ ඉහළට පියාසර කරනවත් එක්කම ගුවන්තොටුපළ එහා පැත්තේ තිබ්බ ශිෂ්‍ය නේවාසිකාගාරේ බිල්ඩින් එකේ ගිහිල්ලා අරාස්තන්ත්‍රාව හැප්පුණා. මිනිස්සුන්ගේ හීන මිනිස්සුන්ගේ බලාපොරොත්තු මිනිස්සු හිතාගෙන හිටපු දේවල් ඒවර හිතපු විදිහටද වෙන්නේ? පින්නතුනි මේ භවය මේ ආත්මය අපි හිතන්නේවත් නැති විදිහට නැති වෙන්න පුළුවන්. මේක තුල දැන් වෛරක්කාරකම් පිරිමහන්න කාලයක් තියෙනවා. මේකේ එදිරිවාදිකම් පිරිමහන්න කාලයක් තියෙනවා. මේකේ කාත් එක්කවත් රේස් එකක් තියෙනවා. මේකේ බෙදිලා වැඩ කරන්න කාලයක් තියෙනවා. කාට හරි මොකක් හරි අහිමි කරලා ඒ අහිමි වෙච්ච දේ අපි ලබාගෙන වැජබෙන්න කාලයක් තියෙනවා. එක මතක තියාගන්න අපි ජරාවට ව්‍යාධියටපත් වෙලා මැරෙන්න ඉන්න මිනිස්සු. අපි පින්නතුනේ සංසාරේ කරපු පව්පින් කර තියාගෙන ඒ වගේ ආලෝකයෙන් ඒ වගේ අඳුරෙන් ජීවිතේ දුක සැප විඳින මිනිස්සු ඒ බුදුරු ගන්න භාසතිවා කරෝතිවා අර මනස මුල් වෙලා යමක් කියයි නම් මොහෝ කරයි නම් තතෝණං සුඛමං වේති එක්ක දුක්ඛමං වේති එහෙම ඡායාවන පායිනි චක්ඛං වහතෝ පද ගුණාගේ පිටිපස්සේ එන කරත්ත රෝධ දෙක වගේ සංසාරේ මේ ආත්මය තුල දුක් දිදී ගෙවන්න විඳවන්න වෙනවා. ඒ වගේම තමයි අපේ හෙවණැල්ල වගේ පින්නතුනි නිවන් දකින්නකන් අපේ පිටිපස්සෙන් ගමන් කරනවා. ඒ ආශ්‍යන්තරාවේ හිටපු සේරම මරුණා. පින්නතුන්න මතකද එක්කෙනෙක් ඉතුරුණා. මුළු ආශ්‍යන්තරාවම හැප්පිලා ගිනි ගන්නවා. එක මිනිස්සෙක්ගේ ගිනි ගොඩ මැද්දෙන් දුවගෙන ආවා. කියමු බලන්න මොකද්ද? පේනව නේද අර ගුණාගේ පිටිපස්සෙන් එන කරත්ත රෝධ දෙක වගේ සමහරුන්ට දුක් දිදී විපාක දෙනවා. ජීවිතේ හීන තියාගෙන බලාපොරොත්තු තියාගෙන ඉන්දියානු ජාතිකයෙක් හිටියා. එංගලන්තේ ගිහිල්ලා පින්නතුනේ අවුරුදු 6ක් රැකියාව කරලා එහෙ ගියක් අරගෙන ඉන්දියාවට ආව කවුරු එක්කයි යන්නේ? දරුවෝ දෙන්නයි බිරිඳයි. හැබැයි දරුවෝ දෙන්නයි බිරිඳයි දන්නේ නැහැ තාත්තට ගයක් තියනවා කියලා. දරුවෝ දෙන්නයි බිරිඳයි දන්නේ නැහැ තාත්තා හොඳ රස්සාවක් කරනවා කියලා. ඒතර අවුරුදු ගාණක් දුක් විඳලා මහන්සි වෙලා හීන ඔළුවේ තියාගෙන මිනිස්සයා ඇවිල්ලා දරුවෝ දෙන්නයි බිරිඳයි අරගෙන යනකොට මොකද උනේ? අර බිල්ඩින් එකේ හැප්පිලා බෙන්නදුනේ නේ ආසන්තර ගුවන් යාන 10 ගාණක් ඇදගෙන යනවා එනවා. මේ ගේක හැප්පිලා ආසන්තර හුඩුනේ ගිනි ගත්තේ. එහෙම. හැබැයි එකම එක මිනිස්සෙක් බේරිලා දුවගෙන එනවා. ඕවට මොනවාද කිය? පේනව නේද සංසාරේ කරලා තියෙන කුසල කර්ම. අපිව බේරන විදිහ, අපිට පාර පෙන්වන විදිහ, අපිව සුරක්ෂිත කරන විදිහ. දැන් පිටුදුනේ ආසන්තරාවේ හිටපු උදවිය නම් ඒක හැප්පිලා ගිනි අරන් මරුණා කියමු.
හැමදාම වගේ තමන්ගේ නේවාසිකාගාරය ළඟ තියෙන අලහබාද් ගුවන් තොටුපොළේ ආසන්තරා ඉහළට පහළට යනවා බල බල ඉන්න වෛද්‍ය ශිෂ්‍යයෝ වෙනද වගේම ඇවිල්ලා කෑම එක දිගෑර ගන්නකොටම දේශන ඉවර වෙලා අර ආසන්තරාව ඇවිල්ලා හෝල් එකේ වැදුණා. හෝල් එකේ හිටපු කට්ටියත් මරුණා. මතක තියාගන්න. වෙනදුනේ මේවා දැක්කහම මේවා බලනකොට නේද අස්පනා අපිට පේන්න තිබ්බොනේ. අපිට තව තවත් ධෛර්යමත් වෙන්න ඕනේ. අපි තව තවත් වීරිය වඩන්න ඕනේ. අදිෂ්ඨාන කරගන්න වචනකින්වත් පාපයක් කරගන්න එපා. අදිෂ්ඨාන කරගන්න වචනකින්වත් අකුසලයක් කරගන්න එපා.